අර මිනිහව දාලා මම ආවා යන්න නම් කියන්න එපා. ඒ මිනිහව දාලා මම ළමයාත් එක්ක මෙහෙට ආවා. මං ආයෙ යන්නේ නැහැ හෙට. අනේ පුතේ ඉතින් මෙතන මල්ලි කවුලා ඉන්නවනේ. මල්ලිටයි මටයි තමයි දේපල ඔක්කොම සමසම බෙදුවනේ. මහගෙදර බෙදලා නැහැනේ. මල්ලිට මහගෙදර ඉන්න අයිතියක් තියෙනවා නම් මටත් මහගෙදර ඉන්න අයිතියක් තියෙනවා. ඔයාටවත් බෑ මට යන්න කියන්න. අක්කේ ඔයා නම මගේ. ඔයා හම්බ කරන්නේ නැහනේ. අපේ මල්ලිට හම්බ කරන්නේ. අපේ මල්ලි හම්බ කරපු අයෙන් ගත්තේව නෙමෙයි. එහෙනම් ඉතින් මටත් අයිතියක් තියෙනවා. මේ සහෝදර අතර ප්‍රශ්න ඇති කරන්න එපා. අක්කා පර්ෆියුම් එක මගේ එකක්. මේ අපේ මල්ලිගේ සල්ලි වලින් ගත්තේවනේ. ඔයාගේ සල්ලි වලින් ගත්තේව නෙමෙයිනේ. එහෙනම් මල්ලිගේ සල්ලි වලින් මේ පිටේ උන්ට සෙල් පවුඩර් ගන්න පුළුවන් කොට මට ඒවා පාවිච්චි කරන්න බෑ. මේවා මටත් අයිති. අම්මේ තේ එකක් දාලා ගන්නකෝ. ඔයා යන්න එපානේ. හරි ඉන්නේ ළමතනේ. ඔයා නැන්දම වගේ ඉන්නකෝ අනේ. බල කර පව් දෙන්නේ. එයා කරපුවානේ. දාලා දෙන්න කියන්නේ. නංගි. අනේ මේ හවසට තේ ටිකක් දාගන්නකෝ. අම්මටයි මට තාත්තටයි. තාත්තට බෙහෙත් බොන්නක් තියෙනවනේ. දුව ඇවිල්ලා පොල් ටිකක් ගාලා දෙන්න. ඔයා මොකද අනේ මට කියන්නේ? ඔය ලේලි එක්ක ඉන්නේ. එයාට දෙන්නකෝ. මං ඉතින් මේ ගෙදරට ආපු අමුත්තනේ. අමුත්තගේ වැඩ ගන්න එපා. අම්මේ අද ඔයා කැම හැදුවේ නැද්ද? දෝසායක් හදලා තිබ්බනේ. නෑ 3යි තියෙන්නේ. මන් දියවලා නෝකද? අම්මා හදපු තෝසනේ. මම තෝසායෙන් 3ක් කාලා මල්ලෙට 3ක් තිබ්බා. මම ඔය පිටේ උන්ට නම් තියන්නේ ගියේ නෑ. අම්මේ කරදර කරන්න එපා ළමයෝ. අර මාමලා ගාවට යන්න. මාමලත් එක්ක ගිහලා නිදාගන්න යන්න. මාමේ මොකද අනේ ඔයාගේ අක්කා මේ ළමයාව මෙහෙට එවලා තියෙන්නේ. අපි නිදාගන්න නැද්ද? මාර මිනිස්සෙක් නෑනේ. මගේ ළමයා මාමා ගාවටනේ. ඔයා ගාවට නෙමෙයිනේ. එන්න පවතර පවුල් ප්‍රශ්න ඇති කරන්න. සහෝදරයෝ අතර. එන්න පුතේ යන්න.